මේ තියෙන වර්නියර් කැලිපර් එක. මේ වර්නියර් කැලිපර් එක අපිට ගොඩක් වැඩවලට උවමනා වෙනවා. මේ වර්නියර් කැලිපරෙන් පුළුවන් වැඩ තුනක් කරගන්න. එකක් තමයි මේ තියෙන්නේ අභ්‍යන්තර හණු. මේ අභ්‍යන්තර හණු වලින් අපිට පුළුවන් මොකක් හරි වස්තුවක අභ්‍යන්තර විස්කම්භයක් මෙන්න මෙහෙම මැනගන්න. ඒ වගේම මේ තියෙන බාහිර හණු. අපිට පුළුවන් මෙන්න මෙයා පාවිච්චි කරලා මොකක් හරි වස්තුවක බාහිර විස්කම්භයක් මේ විදිහට මැනගන්න. ඒ වගේම මෙතන තියෙන කූරක්. මේ කූරෙන් අපිට පුළුවන් මෙන්න මේ වගේ වස්තුවක ගැඹුර මැනගන්න. වස්තුවක ගැඹුර මැනගන්නත් අපිට පුළුවන්. ඒතර අපි දැන් බලමු මේකෙන් හම්බෙන පාඨාංකය කියවගන්නේ කොහොමද කියලා. දැන් බලන්න මෙන්න මේ චූටි කෑල්ල තියෙනවානේ. දැන් මේ එහාට මෙහාට යන්නේ කියන. මෙහාට කියනවා අපි වර්නියර් පරිමාණය. මේකේ තියෙනවා බිඳුවේ ඉඳන් 9 වෙනකන් 9 නෙවෙයි බිඳුව වෙනකන් තියෙනවා. ඒතකොට මේකේ කොටස් 10ක් නම් කරලා තියෙනවා. ඒ වගේම ඒ හැම කොටසක්ම දෙකට බෙදලා තියෙනවා. ඒතකොට මේකේ ඔක්කොම කොටස් 20ක් තියෙනවා. මේ කොටස් 20 තමයි වර්නියර් පරිමාණය කියලා කියන්නේ. ඊට මේ උඩින් තියෙනවා සෙන්ටිමීටර් වලින් එහෙම නැත්නම් මිලිමීටර් වලින් සලකුණු කරලා ප්‍රධාන පරිමාණය. දැන් බලමු මේකේ අපි පාඨාංකයක් ගන්න විදිය. ඕන් දැන් මම මෙයාගේ බාහිර ස්කම්භය මගිනවා. මැනලා මම ආසන්න වශයෙන් ගන්නම්. මම දැන් මෙයාගේ පාඨාංකය කියවන්නයි යන්නේ. බලන්න මේ වර්නියර් පරිමාණයේ බිඳුව කෙලින් ඊට කලින් තියෙන ප්‍රධාන පරිමාණයේ අවසාන පාඨාංකය කීයද කියලා. දැන් මේක අපිට 5 පේනවා. 4 5 ගලයිලා 5 පේනවා. 5 කියන්නේ මිලිමීටර් 50 සෙන්ටිමීටර් 5. එතකොට 5 දක්වා ගිහින් නැහැ වර්නියර් පරිමාණයේ බිඳුවනේ. වර්නියර් පරිමාණයේ බිඳුව 5 පහු කරලා නැහැ. ඒ කියන්නේ 4 පහු කරලා කොටස් 9ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 49යි 50යි මැද තමයි මෙන්න මේ බිඳුව තියෙන්නේ. වර්නියර් පරිමාණයේ බිඳුව තියෙන්නේ 49යි 50යි මැද. එහෙනම් අපිට ප්‍රධාන පරිමාණයේ පාඨාංගය විදිහට ගන්න වෙන්නේ 49. ඒ 49ට අපි බලනවා මෙන්න මේ වර්නියර් පරිමාණයේ කොටස් 20න් මොකක් හරි එකක් මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ මෙන්න මේ මිලිමීටර වලින් සලකුණු කරලා තියෙන මොකක් හරි රේඛාවක් එක්ක සමපාත වෙනවා. මම නිකන් ආසන්න වශයෙන් ගන්නම් මෙන්න මේ 6යි 7යි මැද තියෙන එක්කෙනා සමපාතයි කියලා. එතකොට මට ගන්න වෙන්නේ 6 කියන්නේ 6 නෙමෙයි 12නේ. 7 කියන්නේ 13. 14. එතකොට 6යි 7යි මැද තියෙන්නේ 13. එතකොට මේ වර්නියර් පරිමාණයේ සමපාත වෙන්නේ 13 වෙනි කොටස. මෙතන තියෙනවා කුඩා මිනුම කීයද 0.05 මිලිමීටර කියලා ගහලා. එහෙනම් ඒ සමපාත වෙච්ච කොටස වැඩි කරන්න ඕනේ 0.05න්. ඒ කියන්නේ 13 වැඩි කරනවා 0.05න්. එතකොට අපිට කීය දෙන්නේ 0.65යි. ඒ 0.65 එකතු කරනවා මෙන්න මෙතනින් ආපු කීයටද 49ට. එහෙනම් මිලිමීටර 49යි 0.65 තමයි මෙයාගේ බාහිර ස්කම්භය වෙන්නේ.